අභිනව චන්ද්‍රවර්ෂය සඳහා මාර්තු මස 30 වන ඉරිදා දිනද අභිනව සූර්ය වර්ෂය සඳහා මැයි මස පළමු වන බ්‍රහස්පතින්දා දිනද නව සඳ බැලීම මැනවි. අප්‍රේල් මස 13 වන ඉරිදා දින දිඹුල් පත්‍යුෂ මිශ්‍රණානුගා ස්නානය කොට ඉෂ්ට දේවතා අනුසරණයෙහි යෙදී වාසය කරනු මැනවි. අප්‍රේල් මස 14 වන සඳුදා දින පූර්ව භාග 3:21ට සිංහල අලුත් අවුරුද්ද උදා වේ. අප්‍රේල් මස 13 වන ඉරිදා අපර භාග 8:57 සිට පසු දින එනම් 14 වන සඳුදා පූර්ව භාග 9:45 දක්වා ශුන්‍ය කාලය බැවින් අප්‍රේල් මස 13 වන ඉරිදා අපර භාග 8:57ට පළමුව ආහාර පානගෙන නිලවල අතර ආගමික වතාවත්වල යෙදීමද පුණ්‍ය කාලයේ අපර කොටස එනම් අප්‍රේල් මස 14 වැනි සඳුදා පූර්ව භාග 9:21 සිට 14 වැනි සඳුදා පූර්ව භාග 9:45 දක්වා ආහාර පිසීම, දල ඇල්ලීම, ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය ආදී නැකත් චාරිත්‍ර විධි ඉටු කිරීම. අප්‍රේල් මස 14 වන සඳුදා පූර්ව භාග 4:04ට තඹවර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා ලිබ්බැඳ ගිනි මොළවා කිරිබතක්ද කැවිලි වර්ගයක්ද දීකින් සහ විලඳද පිළියෙල කරගනු මැනවි. අප්‍රේල් මස 14 වන සඳුදා දින පූර්ව භාග 6:44ට මෘදු හා ශ්වේත වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා සියලු වැඩ අල්ලා ගනුදෙනු කර ආහාර අනුභව කිරීම මැනවි. අප්‍රේල් මස 16 වැනි බදාදා පූර්ව භාග 9:04ට කොළ පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී උතුරු දිශාව බලා හිසට කොහොඹ පද්ද පයට කොළොන් පද්ද තබා කොහොඹ පත්යුෂ මිශ්‍රණානු හා එල්ගා ස්නානය කරනු මැනවි. අප්‍රේල් මස 17 බ්‍රහස්පතින්දා දින පූර්ව භාග 9:03ට රන්වන් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී කිරිබතක් සහ එළකිරි මිශ්‍ර කැවිලි වර්ගයක්ද අනුභව කොට උතුරු දිශාව බලා පිටත්ව යාම මැනවි.